අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ ඔබත් යම් කිසි තැනක පඳුරු ගැට ගහලා ඔබට ඒක නිසි දිනේට ලියන්න බැරි වුණාද? ඉතින් එවැනි දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අනාගතයට කුමක් සිදු වේද? ඉතින් මෙවැනි වැඩසටහනක් මම කරන්නේ ගොඩක් දරුවන්ට තම තමාගේ කාරණාවන් ඉෂ්ට වුණාට පස්සේ ඒ කාරණාව ඉෂ්ට කිරීමට මුදුන්පත් වෙන්නා වූ ඒ බලවේග හරහා හෝ යම්කිසි දෙවොල් භූමියක් හරහා හෝ ඒ කරන්නා කටයුතු මේ දරුවන්ගේ කාරණාව සිද්ධ වුණාට පසුව අමතක වෙනවා. ඉතින් එවැනි අමතක වීමක් වෙන දරුවන්ට කුමක් සිද්ධ වෙනවාද යන වග ඔබව දැනුවත් කිරීම තමයි අද මා මේ වැඩසටහනේ ප්‍රධාන ලෙස අරමුණු කරගන්නේ. අපි බලමු ඉතින් ඇයි ඔබ යම් කිසි තැනකට ගිහිල්ලා මේ පඳුරක් ගැට ගහන්නේ කියලා. ඉතින් දරුවනේ අපි මෙහෙම හිතමුකෝ ඔබ යම් කිසි කටයුත්තක් කර ගැනීම සඳහා යම් කිසි දේවස්ථානට වෙන්න පුළුවන් නැත්නම් පුද භූමියකට වෙන්න පුළුවන් ඒ කුමන හෝ තැනකට ගිහිල්ලා ඔබගේ යම් කිසි කටයුත්ත සිහිපත් කරලා එයට අවශ්‍ය කාරණා ඉෂ්ට සිද්ධ කරගෙන ඔබ ඒ කටයුත්ත ඉෂ්ට කර දීමේ සතුට නැත්නම් ඒ කාරණා ඉෂ්ට වීමේ ලැබෙන ඔබගේ තෘප්තිය මත ඔබ යම්කිසි කාරණාවක් ඒ දේවස්ථානයට එහෙමත් නැතිනම් ඒ පුද භූමියට ඔබගේ මුඛය මගින් ඔබ පොරොන්දු වෙනවා. සමහර විට ඔබ යම්කිසි පඳුරු මාලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි දේව පිළිමයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ආභරණයක් වෙන්න පුළුවන්. නැත්නම් පඳුරක් වෙන්න පුළුවන්. ඔය ආදී තමන්ට ඒ වෙලාවේ සිතට නැගෙන කාරණාවක් තමන්නේ ස්ථානයේ මුඛය මගින් ඒ යහනක් අභියසදි ප්‍රකාශ කිරීම ඔබ විසින් සිදු කරනවා වෙන්න පුළුවන්. ඉතින් තවත් දරුවෝ යහනට අත තියලා දිවුරලා කියනවා අපි මෙන්න මේ කාලය තුලදී මෙන්න මේ කියන පඳුරු මාලාවල් නිදහස් කරනවා කියලා. ඉතින් මෙහෙම කියපු දරුවන්ට තම තමන්නේ බලාපොරොත්තු වෙච්ච කාරණාව නිසි ලෙස ඉෂ්ට වුණාට පස්සේ තමන් මේ යම්කිසි තැනක මේ ආකාරයේදී පොරොන්දුවක් වුණා කියලා අමතක වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි දරුවන්ට පුතේ මේ කියන දරුව විශේෂයෙන් දේව උදහසට ලක් වෙනවා. මේකද පුතේ සිද්ධ කරන්නේ ඒ තැනදී ඉන්නේ අදාළ වෙද මහත්තයාගේ ඉල්ලීම මතවත් එහෙම නැත්නම් ඒ දේවස්ථානයේ මූලිකයාගේ ඉල්ලීම මතවත් නොවන බවින් තමාගේ සිතට සිතුවිල්ලක් මත ඒ ස්ථානට යම්කිසි බාරහාරයක් සිද්ධ වෙනවා නම් ඒ බාරහාර බොහෝම භයානකයි. මොකද පුතේ ඔබගේ කාරණා නිසලස ඉෂ්ට කර දීමෙන් පසුව තමයි ඒ ස්ථානයට ඒ බාරහාර නිදහස් කිරීම ඔබට සිද්ධ කිරීමට කාලය තියෙන්නේ. ඉතින් මම දකිනවාද ගොඩක් දරුවන්ට ඒ තම තමන්ගේ කාරණා ඉෂ්ට වුණාට පස්සේ ඒ දේවල් නිසි ලෙස ඉෂ්ට කිරීමට අපහසු දරුවෝ ඉන්නවා. ඉතින් තවත් දරුවෝ ඉන්නවා තමාගේ වැඩ කටයුත්ත කර ගැනීමට යහනෙන් තමන් වෙත සඳහන් කරන පඳුරු මාලාවේ අගහිකකමක් ඇති දරුවන්ට ඒ යහනෙම ඒ දෙවියන් ඉදිරියේම යම්කිසි කාලවකවානුවක් දීලා ඒ කාරණාව නිසි ලෙස ඉෂ්ට කරලා දෙනවා. ඉතින් මේ දරුවෝ බොහෝම උජාරුවෙන් කතා කරනවා මම මෙන්න මේ කාලය තුලදී මෙන්න මේ කියන පඳුරු මාලාව මන් නිදහස් කරනවා කියලා ඒ දරුවෝ ප්‍රකාශ කරනවා. අවසානට මේ දින සති මාස කල් ගෙවි ගියත් මේ දරුවන්ට මේ පඳුරු මාලාවල් නිදහස් කිරීමට කිසිදු වගක් එන්නේ නැහැ. ඉතින් මම මෙතනදී මතක් කරන්න පුතේ
ඉන් පස්සේ මේ දරුවන්ට කුමක් සිද්ධ වෙයිද? අපි හිතමුකෝ ඔබගේ යම්කිසි භූමියකට ආරක්ෂාවක්ම දැම්මා කියලා. මේ දින කාල වකවානු තුල ඔබ පඳුරු මාලාව හිතාමතා පැහැර හැරෙන දරුවෙක් නම් ඔබගේ ඒ විසින් දාන්නා වූ ආරක්ෂා සියලු දේ අඩපණ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එපමණක් නැව ඔබ ගොඩක් දුරට දේව උදහසට නැත්තම් වරන් දරුවෙක් වෙන්න පුළුවන්, ඥාතිත්වයකින් වැඩ කර දරුවෙක් වෙන්න පුළුවන්. මේ දරුවන්ට පුතේ දේව උදහසක් නැත්තම් දේව කෝපයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් තවත් විදිහට කියනවා නම් පුතේ මේ දරුවන්ගේ පෞල් ජීවිත පවා අවුල් වීමක්, ඒ සීමා වලින් පිටමං කිරීමක්, ඒ වගේ නොයෙක් උදහස් මාලාවල් වලට ලක් වෙන්න පුළුවන්. මෙතනදී ඔබට මම තවත් ආකාරයකින් පැහැදිලි කරනවා නම් කවුරු හෝ ඔබට අනවිනයක්, කොඩවිනයක්, බන්ධනයක් කරනවාට එහා ගියපු කාරණාවක් තමයි පුතේ මේ දේව උදහසට ලක්වීම කියලා කියන්නේ. ඉතින් ඔබ තරයේ මතක තබා ගන්න පුතේ, ඔබ යම්කිසි තැනක දෙවියන් ඉදිරියේ යම්කිසි බාරහාරයක් සිද්ධ කරනවා නම් ඔබ අනිවාර්යයෙන් මේ නිදහස් කළ යුතුයි. තවත් විදිහට කියනවා නම් පුතේ, ඔබ දෙවියන් ඉදිරියේ යම්කිසි කෙනෙකුට පොරොන්දුවක් දෙනවා නම් ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම රැකිය යුතුයි. මොකද නැතිනම් පුතේ ඔබ ඔබගේ ජීවිත කාලය තුලම නොඑක ආකාරයේ නිന്ദා අපහාසවට ලක් වෙලා ඔබගේ ජීවිතේ විඳවන්න පටන් ගන්න අවස්ථාවක් සිද්ධ වෙනවා මේක. සමහර දරුවෝ තමාගේ ඒ ජීවිතේ සම්බන්ධව තමාගේ වරම් කාලය සම්බන්ධව ඒ නොඑක ආකාරවලින් පොරොන්දු සිද්ධ කරනවා මේ දෙවියන් අභියස. ඉතින් ඒ දෙවියන් අභියස සිද්ධ කරන පොරොන්දු ටික දවසකින් තමාගේ අභිමතය පරිදි ඒ දරුවෝ වෙනස් කරගන්නවා. ඉතින් වෙනස් කරගත්තාට පස්සේ මේ දරුවන්ගේ ජීවිතයට කුමක් සිද්ධ වෙයිද? යන තැන පුතේ කරදර, නිന്ദා, අපහාස වලට ලක් වෙනවා. හොඳින් හිටපු පුද්ගලයෝ දුරස් වෙනවා. කරන කියන ගොඩක් දේවල් අසාර්ථක වෙනවා. තේරුණාද? වරම් ඥාති දරුවෙක් නම් ඒ වරම් මාලාව අඩපණ වෙනවා. වරම අහෝසි වෙන්නත් මේ කාරණාවත් එක්ක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා අපට මතක් කරන්නේ ඔබ අතින් දැන හෝ නොදැන මේ වෙනට යම්කිසි වැරදි මාලාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා මේ මොහොතේ පටන් නිදහස් කරගන්න. ඔබ තව යන්න පුතේ ඔබට නොඑක ආකාරයේ ගැටලු වලට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තරයේ මතක තබා ගන්න. ඔබ දෙවියන් ඉස්සරහා යම්කිසි පොරොන්දු මාලාවක් වුණා නම් ඒ අනිවාර්යයෙන්ම කඩිනමින් ඉෂ්ට කිරීමට වග බලා ගන්න. ඉතින් මෙවැනි කාරණාත් මතක් කරන ගමන් ඔබ දෙවියන් ඉදිරියේ තවත් ආකාරයකින් යහනක ඒ කාරණා මුල් ස්ථානයකම සිද්ධ විය යුතු නැහැ පුතේ. කාගේ හෝ යහනක වූ තවත් ආකාරයෙන් පොරොන්දු මුදලක් ඒ ආකාරයෙන් මේ පවන දිනට ආකාරයෙන් නිදහස් කරනවා යන සිතුවිල්ල මත ඔස්සේ බාරහාර කරා නම් ඔබ ඒ දිනේටම හරි ආකාරයේ පඳුරු මාලාව නිදහස් කිරීමේ වග බලා ගන්න. එහෙම නැතුනොත් පුතේ තමාට නොඑක ආකාරයේ ගැටලුකාරී තත්ත්වවලට මේ දේව උදහසත් එක්ක මුහුණ දීමට සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් දරුවෝ මෙවැනි කාරණාවන් සිද්ධ කරන්නේ මේ කියන කාරණාව තුල හරියාකාර අවබෝධයක් නැතුව කියලා. ඉතින් මේ එවැනි දරුවන්ට මේ පුංචි මතක් කිරීමක් තමා විසින් සිද්ධ කරන්නා වූ පොරොන්දු හරියාකාරව පඳුරු මාලාවල් හරියාකාරව නිදහස් කිරීමට මෙතන් පටන් ඔබ සියලු දෙනා වග බලා ගනී කියලා මා හිතනවා. ඉතින් මේ වැඩසටහන තුළ ඔබ ඉගෙනගත් යම්කිසි දෙයක් ඇතනම් ඒ අන්නට පහදා දීමට ඔබ කාරුණික වන්න පුතේ. ඒ නිසා ඔබට මේ සිහිපත් කිරීමත් එක්ක අදට මා වැඩසටහන මින් නිමා කරනවා. ඔබ සැම සියලු දෙනාටම සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි. තෙරුවන් සරණයි. අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ
ඔබත් යම් කිසි තැනක පඳුරු ගැට ගහලා ඔබට ඒක නිසි දිනේට ලියන්න බැරි වුණාද? ඉතින් එවැනි දරුවන්ට ඔවුන්ගේ ඉදිරි